එකම පර්වතයකි, එකම සිංහාසනයකි. නමුත් ඉතිහාසය අපට කියා දුන්නේ වැරදි මිනිසාගේ නමකි. ඔවුන් ඔබට කතාවක් කියා දුන්නා. තමන්ගේම පියා මෙරූ රජෙක්. යුක්තියෙන් පලා ගොස් ගලක් මත සැඟවුණු නිවටයෙක්. වසර 18ක අහංකාර ව්‍යාපෘතියක් තම සහෝදරයා නිවසට පැමිණි විගසම අත්හෙර දැම්මු එකක්. ඔවුන් එය මාලිගාවක් යයි කීවා. ඔවුන් එය බලකොටුවක් යයි කීවා. ඔවුන් ඔබට කීවේ බියටපත් මිනිසෙකු දශක දෙකකටත් අඩු කාලයකදී මෙය ගොඩනැගූ බවයි. තවද කෙසේ හෝ ඔහුගේ ගෘහ නිර්මාණ ශිල්පීන් අදටත් ක්‍රියාත්මක වන ජලමල් නිර්මාණය කළ බවයි. අද සිටින ඉංජිනේරුවන්ට පවා අනුකරණය කළ නොහැකි ජල උද්‍යාන. වසර 1500කට පසුවත් ඒ ජලමල් අදටත් ක්‍රියාත්මකයි. තවද ඔවුන්ට අවශ්‍ය වන්නේ තම පියා පන පිටින් සොහුන් ගැබක බැඳ දැම මිනිසෙකු මෙය ගොඩනැගුවා යයි ඔබ විශ්වාස කිරීමයි. එයත් වසර 18ක් ඇතුළත පස්වන සියවසේ තිබූ තාක්ෂණයෙන්. කාශ්‍යප සීගිරිය හැදුවේ නැත්තම් ඔහු එය සොයාගත්තා පමණක් නම් එය හැදුවේ කවුරුන්ද? ක්‍රිස්තු වර්ෂ 477 දී මේවැනි තාක්ෂණයක් පැවතිය නොහැකි. ඉන්පසු එහි ඇති ඒ පිලිස්සුණු සලකුණු පර්වතයේ ඇතැම් කොටස් කළු වී ඇත්තේ කාලය නිසා නොවේ. හනුමාන් මෙහි පැමිණියා. ඔබ ඒ කතාව දන්නවා. මහා ලංකාපුරය ගින්නෙන් දැවී ගියා. රාවණාගේ අගනුවර යනු දෙවියන් පවා අදාහගත නොහැකි වූ තාක්ෂණයෙන් සපිරි මහා ශිෂ්ටාචාරයක්. සීගිරිය යනු නිකම්ම බලකොටුවක් නොවේ. රාමායනය විස්තර කරන්නේ කඳුමුදුන් 3ක් මැද පිහිටි අහස සිබින මහා මන්දිරයක් ගැනයි. පුරාණ ග්‍රන්ථවලට අනුව එහි තිබුණේ ආකාශ සිපගන්නා මහා මන්දිරයක්. එය සැඟවී සිටින මිනිසුකුගේ දර්ශනයක් නොවේ. එය මුළු ලෝකයම පාලනය කරන රජකුගේ දර්ශනයයි. මෙහි ඇති ඉංජිනේරු ශිල්පය තේරුම් ගැනීම හුදෙක් පහසු කාර්යයක් නොවේ. ගුරුත්වාකර්ෂණ ගණිතය මත ක්‍රියා කරන පොළොව යට වැළලුණු මහා ව්‍යුහයන්. ගඩුල් මිලියන 3ක් මීටර් 200ක් උස සිරස් පර්වතයක් මුදුනට රැගෙන ගියේ කෙසේද? වසර දහසක් යනතුරු කිසිවෙකුටත් මේ මුදුනට යාමට නොහැකි වුණා. කාශ්‍යපගේ කතාව ලියූ චූල වංශය ලියා ඇත්තේ වසර 100 ගණනකට පසුවයි. ඔහු කවුදයි ඔබ දැනටමත් දන්නවා. විශ්වයේ ව්‍යුහය හඳුනාගත් දස රාජ්‍යයක අධිපති. ඔහු පියාසර කළා. පුෂ්පක විමානය යනු හුදු උපමාවක් යයි සිතා ඔබට සැනසිය හැකියි. නමුත් රාවණා යනු මේ දූපතේ රජුයි, ආරක්ෂකයයි, ශිෂ්ටාචාර ගොඩනැගුවයි. මේ පර්වතයේ දෙස තවත් එක් වතාවක් බලන්න. සංචාරක ස්ථානයක් ලෙස නොව ශිෂ්ටාචාරයක් අහස ස්පර්ශ කිරීමට කළ උත්සාහයක් ලෙස. කාශ්‍යප පැමිණ වසර 18කින් නික්ම ගියා. ඉතිහාසඥයන් වසර දහසක් ඔහු ගැන ලිව්වා. නමුත් ගල් පවසන සත්‍යය නිවැරදි නම් රාවණාගේ ශිෂ්ටාචාරය වසර 10 ගණනක් පැවතුණා. එහෙත් පෙළපොත්වල ඉඩ ලැබුණේ එකෙකුට පමණයි. සීගිරියෙන් මතු කර ඇත්තේ තවමත් කුඩා ප්‍රමාණයක්. ඉතිරිය තවමත් නිදිබරව ඇත.